හෙල්ලෝ කොහොමද ඔයාලට ඔයාල හැමෝම හොඳින් නේද? Easy Cooking YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. දියවැඩියාව කියන්නේ අද බහුලව තිබෙන රෝගයක්. ඉතින් මේ රෝගය පාලනයට සුදුසුම එළවලු සහ පළතුරු ගැන අද අපි කතා කරමු. දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන රෝගී තත්ත්වයක්. ආහාර තේරීම දියවැඩියාව පාලනය කිරීමට ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් අඩු සීනි සහ වැඩි තන්තු අඩංගු එළවලු සහ පළතුරු තෝරා ගැනීම ශරීරයට හොඳ ප්‍රතිඵල ළඟා කර දෙනවා. දියවැඩියාව සහිත රෝගීන්ට අහිතකර වන්නේ සීනි ඉක්මනින් වැඩි කරන ආහාරයි. ඒ නිසා low glycemic index එක එහෙමත් නැත්නම් GI අගය අඩු ආහාර වඩාත්ම සුදුසු වෙනවා. දැන් අපි බලමු දියවැඩියාවට සුදුසුම එළවලු සහ පළතුරු මොනවද කියලා. ඉතින් මේ අතරින් ඉතා වැදගත්ම එළවලුවක් ලෙස අපිට කරවිල සඳහන් කරන්න පුළුවන්. කරවිල මගින් රුධිර සීනි මට්ටම පාලනයට උදව් වෙනවා. ඒ වගේම වැදගත් එළවලුවක් තමයි බණ්ඩක්කා කියන්නේ. බණ්ඩක්කවල වැඩි ෆයිබර් ප්‍රමාණයක් අඩංගු වන නිසා සීනි ඉක්මනින් ඉහළ යාම අඩු කරනවා. ජීර්ණය මන්දගාමී කරලා රුධිර සීනි මට්ටම පාලනය කිරීමටත් සහාය වෙනවා. එමෙන්ම නිවිති, මුකුණු වැන්න, ගොටුකොළ වැනි කොළ වර්ග සීනි අඩු ප්‍රතිශතයක් සහ පෝෂණ ගුණයෙන්ද පොහොසත් වෙනවා. ඒ විතරක් නෙවෙයි විටමින්, යකඩ සහ තන්තුත් බහුලයි. බ්‍රොකොලි වල අඩු කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වන නිසා දියවැඩියා රෝගීන්ට ඉතාමත්ම සුදුසු එළවලුවක් විදිහට තමයි නිර්දේශ කරන්නේ. පිපිඤ්ඤා කියන්නේ අපිට සුලභව වගේම අඩු මුදලකට ලබා ගන්න පුළුවන් එළවලුවක්. ඉතින් පිපිඤ්ඤාවලත් සීනි ප්‍රතිශතය අඩුවෙන් තමයි අන්තර්ගත වෙන්නේ. මේ නිසා මේක ස්නැක් එකක් විදිහට සුදුසුයි. ඒ විතරක් නෙමෙයි ජලය වැඩි ප්‍රමාණයක් අන්තර්ගත නිසා ශරීරයේ සජලව තබා ගැනීමටත් ලොකු මෙහෙවරක් ඉෂ්ට කරනවා. තක්කාලි කියන්නේ දියවැඩියා රෝගීන්ට ඉතාමත්ම සුදුසු එළවලුවක්. මෙහි අඩු කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. විටමින් C සහ ඇන්ටි ඔක්සිඩන්ට් අඩංගු වෙන නිසා ඉතාමත්ම හොඳ ප්‍රතිඵල අත්පත් කර දෙනවා. දියවැඩියා රෝගීන්ට තවත් සුදුසු එළවලුවක් විදිහට වම්බටු නම් කරන්න පුළුවන්. ඉතින් වම්බටු වල ෆයිබර් බහුලයි. ඒ වගේම තමයි සීනි අවශෝෂණය මන්දගාමී කිරීමටත් මෙමකින් සහායක් දක්වනවා. දැන් අපි බලමු දියවැඩියා රෝගය පාලනය කර ගැනීමට වඩාත්ම සුදුසු පළතුරු මොනවද කියලා. මේ අතරින් ඉස්සරහින්ම ඉන්න පළතුරක් විදිහට peer හඳුන්වා දෙන්න පුළුවන්. peerවල ෆයිබර් සහ විටමින් C බහුලව අඩංගු වෙනවා. peer ආහාරයට ගත්තට පස්සේ අපගේ රුධිරයේ සීනි ඉක්මනින් ඉහළ නොනගින හැකියාවක් peer සතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔන්න කොළ පාට ඇපල් ආහාරයට ගැනීමත් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට උපකාරී වෙනවා. මෙහි අඩංගු ෆයිබර් නිසා සීනි පාලනය හොඳින් සිදු වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඔන්න ඉතින් ගොඩාක් දෙනා ආහාරයට ගන්න කැමති අලිපේර මගිනුත් ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට ලොකු සේවයක් ඉෂ්ට කරනවා. දියවැඩියා රෝගීන්ට තවත් සුදුසු පළතුරක් ලෙස දොඩම් නම් කරන්න පුළුවන්. දොඩම් වල විටමින් C බහුලව අඩංගු වෙනවා. හැබැයි ඉතින් දොඩම් යුෂ විදිහට පානය කරනවට වඩා සම්පූර්ණ පළතුරක් විදිහට කෑමට ගැනීම තමයි හොඳම විසඳුම වන්නේ. එමෙන්ම තන්තු බහුල පළතුරක් වෙන පෙයාසුත් රුධිර සීනි මට්ටම පවත්වා ගැනීමට උපකාර වෙන බව තමයි සඳහන් වෙන්නේ. දියවැඩියා පාලනයට සුදුසු එළවලු සහ පළතුරු ගැන අප මෙහිදී කතා කරත් දියවැඩියාව සුව කර ගැනීමට වැදගත්ම දේ වන්නේ හොඳ ආහාර රටාවත් සමගින් ව්‍යායාමය සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි. ඉතින් යාළුවනේ දියවැඩියා රෝගීන්ට පමණක්ම නෙමෙයි දියවැඩියාවෙන් බේරීමට කල් තියා ඉඳලම ඔයාලත් මේ වගේ එළවලු සහ පළතුරු වැඩි වැඩියෙන් ආහාරයට එකතු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න ඔයාලා මේ එළවලු පළතුරු අතරින් මොනකටද වැඩියෙන්ම කැමති කියලා. ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. Thank you so much. මං ගිහින් එන්නම්. සුබ දවසක්.